Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ Granny chapter 2. හරි බං ඉතින් එළම අද මං හිතුවේ easy දාලා Granny විතරක් දාලා ගහන්න. හරි බං ඉතින් එළම උඹව කතා වෙන්න අපි යමන් game එකට එකෙන්ම. හරි බං ඉතින් එළම එකෙන්ම game එකට යමු. Hari one day hari bang ඉතින් එළම ඒවා මේවා කතා වැඩක් නැහැ. ඔයාලා තාමත් මේ වීඩියෝ එක ලයික් කරේ නැද්ද? මොකද්ද බං? නිකන් තියන් ලයික් වටන්නකනේ. ඕක ඔබලා දාහම් බං. ඕක ඔබන්න තියෙන්නේ. ඔබන්න වෙලා ඔබ ඕකට ඇගිල්ලෙන් යනපන්. එතකොට මොකක් හරි පාටක් වෙයි. පාටක් වෙලා නම් තියෙන්නේ ඔබන්න නැතුව ඉදවා. लाइक कर लो इधर अम्मादी सब्सक्राइब करंडा तमजक करंडे बाडो चिरावडम सब्सक्राइब करंडा तमजक करंडे बा हरि बंग इथिंग एवा मेवा कथा වැඩන්න हरि बंग इथिंग එළම hello granny ඔයා ඉන්නවද hello ඔයා ඉන්නවද අම්මට සිරි ආන් එනවා අඩෝ පෙමුණ කතයි එහෙනම් කෙල්ල අපි ගියා. කෙල්ල කියන්නත් බෑ බං ඕකට. නාකිච්චිනේ. හරි බං ඉතින් එළම යමන් ස්ටන් ගන්නක හොයාගන්න. ස්ටන් ගන්නක තිබ්බනම් වැඩේ ගොඩ. හරි ප්‍රෙන්ස් නියමයි. මේක පෙරලෙන්නේ නැතුව ෂේපට යමන්. හරි බං ඉතින් එළම ඔයාලා කමෙන්ට් කරලා ඉල්ලන ගේම් ප්ලේ මං ඉස්සරහට ගේන්න හිතාන ඉන්නවා. ඒ නිසා ඔයාලා ගේම් ප්ලේ ඉල්ලන්න මගේ කමෙන්ට් කරලා. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගේම් ප්ලේ දිගටම ඉල්ලන්න. අද අපි චොපර් එකෙන් පනිමුද? හරි බං ඉතින් එළම අද චොපර් එකෙන් චොපර් එක ගන්න. කොයි බං Granny මේකෙට මොකද වෙලා තියෙන්නේ නටනවද? වරෙන් Granny කොයි බං Granny දැක්කද දන්නේ නැහැ මාව දැක්ක කියලා එහෙන් බය වෙනවද කියපන් කෝකිට පිස්සුද බං ඔයා ඔහෙන් යද්දි අපි මේ ෂේපට පයින්නවා. හරි බං ඉතින් මේ ගේම් එක ලැග් වෙනවත් වගේ මොකද බං මේ ලැග් වෙන්නේ? හලෝ මේකේ මොනවා හරි තියෙන්න පුළුවන්. Granny කොහොම හරි ඉර කරන්න කියන්නේ නැහැ. පොඩි අයිඩියාස් එකක් තියෙනවා. දාපුවම බලපන් කොහෙන්ද එන්නේ කියලා. උඩට යමු. මම මේ පොඩි ප්ලෑන් එකක් තියාගෙන තමයි වැඩේ කරන්න යන්නේ.
මෙහෙන් આવොත් අම්මට කිර මෙන්න එනවා ග්‍රැනි. හරි ගයිස් ඉතින් එළම ඒවා මේවා කතා වැඩක් නැහැ. අපි ගේම් එකට බහිමු. ගේම් එකට බහින්න බෑනේ බා. ඔයාලත් මහා මෝඩයි. අපි ගේම් එකේ තමයි අකෝ ඉන්නේ. අඩෝ ග්‍රැනි සද්දයක් ඇහුණා නම් ඵලයන්. අඩෝ එහෙ යනවා කියපන්කෝ. යකෝ තොට යන්න නෙමෙයි බං ඔයද ආච්චි හාල් කරන්න උකුලන්නේ දැම්මේ. අඩෝ බලපන්කෝ ගයිස්. හරි උකුලට ග්‍රැනි උබ ඵලයන් ඒකේ සපත්තු දෙක බලපන්කෝ. අඩෝ විජහට ඵලයන් බං. අපෝ හැරුණොත් ඉවරයි ගයිස්. හරි නේද? ගියා. දැන් මට උකුලට පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ග්‍රැනි නෑනේ ඔන්න එහෙනම් කරා. ගයිස් කන්න වෙනවා. අනේ හරි ග්‍රැනි. ඔයා ඉන්නකො ඈ. කොහොම හරි පනිනවා ගයිස් මේ. කොහොම පනිනවා අය. කිව්වා. තව දවස් 4ක් තියෙනවා. 4ක් කිව්වට දැන් 4 වෙනි එක. තව 3ක් තියෙනවා. 3ක් කියන්නත් බෑ බං මේ 4 වෙනි එකනේ. 4ක් තියෙනවා කියමුකෝ. හරි බං ඉතින් එළම අපි එකෙන්ම ග්‍රැනි හිර කරලා දාමුනේ. මෙන්න මෙහෙම කියා. වැඩිය ගහන්න හොඳ නැහැ. එකක් ගහුවොත් ඇති. එකක් ගහලා මෙන්න එහෙම දුවන් යන්න බෑ හිමීට ඇවිදලා යනවා. ඇයි? ග්‍රැනි එන්න වෙලා යනවානේ. හරි මං ඉතින් එළම මම අලුත් ෆෝන් එකක් කරන් තව හොරර් ගේම් ගොඩක් දාන්න හිතාගෙන ඉන්නවා. දැන් නම් ටෙම්පර් රන් දාලා තියෙනවා. එතකොට අර ට්‍රේන් ස්කේට් කියන ෆෝන් අර කෝච්චි පාර ස්කේට් කරන්න තියෙන ඒ ගේම් එක දාලා තියෙනවා. තව මං අලුත් ෆෝන් එකක් කරා හොරර් ගේම් දාන්න හිතාගෙන ඉන්නේ. ඇයි මට ඕනේ හින්දා. ඒක උඹලට දන්නේ නැහනේ. හරි ඒවා මම කතා කරන්නේ නැහැ. කෝපන් ග්‍රැනි මැරිලාද මේකි? අඩෝ ශිරාවටම නෑනේ බා. අඩෝ ග්‍රැනි වරෙන්. ග්‍රැනි ඔයා ඉන්නවද? ගෙදර කවුද? බල්ලා කවුද? ගෙදර කයිද? අමරසිංහ වැදුනා. හරි බං ඒවා මම කතා කරන්නේ නැහැ. කොයි බං මේකි? අඩෝ ඒ කියන්නේ නෑ බං. අපි ආයි ගිහින් දාමු බලන්න. දැන් මට ග්‍රැනි එකෙම මරන්න ක්‍රමයක් තියෙනවා. අඩේ ගයිස් නෑ නේතර මට ඕනි බඩුව. හරි කවන්නේ ගයිස්. ග්‍රැනි ඇවිල්ලා දන්නේ. හෙලෝ ගෙදර කවුද? හරි මං ගෙදර කවුරුත් නෑ. බල්ලා කන්නෙත් නෑ. අඩෝ ලැග් වෙනවා බං සැරටම. ඒ පාර සැරටම ලැග් වෙනවා. කොයි බං ග්‍රැනි මැරිලාද? හෙලෝ ග්‍රැනි ඔයා ඉන්නවද? අම්මා ඉන්න නාකිච්චි. ඕම් බලපන් යා නාකිච්චිට කරන වැඩේ. මේ වැඩේ කරන්න අපිට මේ මල් පෝච්චි අවශ්‍ය වෙනවා. එකල මෙන්න මේක අරින්න ඕනේ.
හරි බං ඉතින් එළම කොයි බං මේ ග්‍රැනි මේ ආවේ හෙලෝ සද්දයක් ඇහුණාද මෙහෙ කවුරුත් නෑ ග්‍රැනි ඔයා යන්න I see you ග්‍රැනි යනවා ආඩෝ යකෝ මේක මේ කතුරු දාන්න ඒක ඊටවල මම මීයක් කියලා ඒකි මොබයිල් එකවත් දෙනවා ඒකි මෙනානේ ඒ පාර අර කොහෙද යන්නේ ඕක තමයි chance එක අයියෝ guys කරන්න බෑ මේ වැඩේ ඒ පාර කොහෙද ඒ කියන්නේ ගියේ දැන් මම දැකලා එයි මෙතෙන් ආයි පැය ගානක් මෙතන ලගිනවා පා වෙනවනේ guys මට මං හිතන්නේ මේ වැඩේ කරන්න බෑ එහෙම සැලෙනවද අපි පිස්සුද බා හයි ග්‍රැනි හේ දැක්කේ නෑ බා පිජහට යන්නෙත් නෑ මෙතන පස්සෙන් ගිහින් බලන්න වෙයිද කොහෙටද යන්නේ කියලා යන්නේ උඩට නම් හොඳයි ඕ ගයිස් මං හිතුවා වගේ උඩට යන්නේ දැන් තමයි ගයිස් වැඩේ තියෙන්නේ අපිට මේක ඇතියා ඔන්න ගයිස් 1 2 3 දුවපන් ගයිස් දුවපන් හරි ගයිස් I see you මෙහෙන මේ සද්දයක් ඇහුනේ ඔය අර හෙට යන්න අඩෝ මේ පිස්සු ගෑණි යන්නෙත් නෑ බං ඒ පාර පස්සෙන් යන්න වෙයිද ඒ පාර කොහෙද යන්නේ ආම් බලපන් පියානෝ ගහන පිස්සුස බං ඒකිට අඩෝ උන්ගේ ගෙදර පියානෝ එකක් තියලාද මාද මන් දන්නේ පිස්සුද බං ග්‍රැනි මා යාළුවෝ මේ ගේම් එකට හැම යාළුවෝ වගේ ඉන්න බෑ මේ ගේම් එකට බං මේ තරහ වගේ ඉන්නේ නැත්තම් ග්‍රැනි මා යාළුවෝ ওই පියානෝ එකත් මං යාළුවා තුන්නේ ග්‍රැනිට මං කිව්වේ ටිකක් මේ මට බය වෙලා වගේ ඉන්න කියලා ඕම් බලපන්කෝ ග්‍රැනි ඔයි අම්මට සිරියකෝ අඩෝ යාළුවෙකුට මං කිව්වේ නෑ බං මැරලා වැටෙන්න දෙන්න කියලා හරි බං ඉතින් එළම අඩෝ මැරලා වැටෙන්න ගැහුවා ගියාම්කෝ යාළුවයි කියලා මේ බෑ ගයිස් මේක කරන්න මොකද කරන්නේ හරි දැන් තමයි වැඩේ තියෙන්නේ ඔන්න ගයිස් දැන් ග්‍රැනි ඉවරයි අදියම් ග්‍රැනිව කොහොම හරි හිර කරමු හරි ග්‍රැනි වරෙන් යකෝ එළියට හරි වං ඉතින් එළව මගේ කට වැඩි නම් ප්‍රශ්නයක් කරගන්න එපා ඒක ඔයාලා නෑ බං එහෙම මගේ කට වැඩි නෑ හරි බං ඉතින් එව්ව මෙව්ව කතා වැඩක් නෑ නේ අපි ගේම් එකට යමන්කෝ කොයි බං ඒ පාර ආයෙ නැද්ද ග්‍රැනි හරි බං ඉතින් එළම කොයි බං දැන් ගැම්මට මෙයා මං උඩට ග්‍රැනි ඉන්නවද නැද්ද
අදාළ නැහැ. හරි බං ඉතින් එළම අම්මට සිරි දැක්ක කියහන්කෝ. වටයක් ගහන්න වෙනවා. අර කරන්නේ දින්නේ නෑනේ පුටුවේ. Hello Granny. I see you නැද්ද? ඔය බලපන් මොලෙන් ගේමක් ගහන්න යන්නේ. ඔන්න ඔහු වැට්ටුවා දැන් මෙහෙන් ගියා. උගුල නෑනේ. දැන් Granny මං හිතන විදිහට උඩට යන්න ඕන. කන්නින් ඕක දාපන් දුවපන්. හරි බං ඉතින් එළම Granny දැන් යන්න ඕනේ මේ කාමරේට. කොයි වම් මේ ගියේ පාර? බලපංකෝ ඉතින්. එපා වෙනවනේ අප්පා ඕකනේ බැරි කරන්න. ඕන වෙලාවට එන්නේ නැහැ ඕන නැති වෙලාවට නම් ඕන් යනවා. ඕක තමයි ප්‍රශ්නේ. හරි බං ඒව කතා වැඩක් නැහැ. Granny දාලා කොහොම හරි ලොක් කරන්න ඕනි. Hello Granny. නෑනේ බං. මේ කණ්ඩ වේද? කණ්ඩ වේද දන්නේ. ගෙන්න ගන්නේ Grannyව. දාපන්. මේ උඹලපන්. දැන් ඵලයන්. ඔබට අර වෙලාව වෙන්න බෑ. මේ වෙලාව වෙන්න පුළුවන්. නාකිච්චි. ඒ වර පියානෝ ප්ලේ කරන්න දන්නේ. අඩෝ නාකි ගෑණි. තෝ මහම් කීයක්ද කියපන්කෝ. ඉතින් දෙන්න. අඩෝ දැක්ක කියපන්කෝ. දැක්ක කියලා තැනනවාද පිස්සුද බා. හරි බං සද්දයක් ඇහුණා නම් ඵලයන් යත්තනින්. පල්ලෙහාට නේද Granny යන්නේ guys. Granny පල්ලෙහාට ගියා. දැන් තමයි තියෙන්නේ වැඩේ guys. විජහට යන්. දැන් දුවන් ගිහින් හැංගෙන්න guys.
ගයිස් ග්‍රැනී දැන් නම් එයි. දැන් අපි ලොක් කරන්න තියෙන එක ග්‍රැනීව දාලා වහලා. කොයි ඒ පාර ග්‍රැනී බෑ මම මේක කරන්න. ඒක වෙන වෙලාවට එන්න පුළුවන්. දැන් තමයි එන්න බැරි. හරි බං ඉතින් එළම කොයි බං ග්‍රැනී බෑ මම මේක කරන්න. ග්‍රැනීට බය හැංගිලා ඉන්නත් බෑ අපි යමන් ගැම්මට. ගැම්මට ගිහින් හොම්බට යන්න හිතන්නේ. යකෝ මං ග්‍රැනීට මේ කිව්වේ ටිකක් මට බයයි වගේ රකපන්න කියලා. මේ ගෑණි කොහෙද මැරලා වැටෙන්න දුන්නානේ. ග්‍රැනී පල්ලෙහාද දන්නේ. ඔඩෝ සිරාවට ආඩෝ බලපංකු මම මේ ගෑනිට කිව්වේ ටිකක් බය වෙලා විතරක් ඉන්න විතරයි. මේ ගෑණි කොහෙද යකෝ මැරලා වැටෙන්න දුන්නානේ. හරි බං ඉතින් 4 වෙනි දවසේ හරි බං දැන් නම් ගැම්මට යනවා. බෑ බං මෙහෙම මේකට බය වෙලා ඉන්න බෑනේ. ඕකේ දැන් උඩ ඇත්තේ. අපි යමු මෙහෙට. බලපන් මේ කාට්ටලා. කොහෙද? මම මෙහෙ තමයි ඇත්තේ සුවරකට. වරින් යකෝ. අඩෝ සිරාවටම ගස් ඒකේ කොහෙන්ද එහෙන් ආවේ? එහෙන් එන්න බෑනේ. නෑ ඉතින් පුළුවන් එහෙන් එන්න. මං කියන්නේ එහෙම ගයිස් බෑ මේක කරන්න. 5 වෙනි දවසේ. බෑ කියලා එහෙම සැලනාද? යමන් ආයේ face to face යමන්. අතින් පයින් වරින්. ගේමට වරින්. මේක ගේම් එකක් නෙමෙයි නම් ග්‍රැනීට ගිහින් දෙන්නේ කනට එකක්. දැන් නම් ගායිස් යම් කොහොම හරි. දැන් ග්‍රැනී මෙහෙ ඇති අපි උඩට යමු. ග්‍රැනී නෑනේ. බෑ ගයිස් බෑ මේක කරන්න. මොකද්ද ගයිස් මේ මට කරන්න යන්නේ? අනේ ගෑම්පා ඇයි ඔබ මොනවද ගන්නෙ? මොකක්ද මම මේකට දාලා කරන්න යන්නේ? අට්ටෝ හරි බං අද දිනන්න බැරුණා. කමන්නේ. මේ ආයි ගේම් ප්ලේ එකකින් හම්බ වෙනකම්